Hi, I'm usually this is just for memories, so one day I can watch it and smile. අද මම මේ ට්‍රිප් එකක් යන ගමන් යාළුවොත් එක්ක. තාම නම් එන්නේ යුනි එකේ. මේ වෙලාවේ හොඳටම රස්නේ. ඔය මම පෙන්නන්නේ මට හොඳටම දාඩිය දාලා කියලා. ඒ වුණාට පේනවනේ ඉතින් hina වෙවි සතුටින් යනවා. අද ෆස්ට් ඩේ එක. දැන් අපි මේ තව යාළුවෙක් එනකම් බලාගෙන ඉන්නවා. එයා චුට්ටක් පරක්කු වුණා. කොහොම හරි ඉතින් අපිට අන්තිමට ට්‍රේන් එකත් මිස් වුණා. See my nails so cute. දැන් අපි මේ ඉක්මනට ට්‍රේන් එකට යන ගමන්. ඒ වුණාට ඉතින් දැනටමත් ට්‍රේන් එක මිස් වෙලා ඉවරයි. කොහොම හරි ඊට පස්සේ අපි ටයිම් එක චේන්ජ් කරගත්තා. Hi guys, we missed the train. That's so bad. Yeah, because of Mania. Yeah, everything because of her. Because of No. she's putting nails, fake nails. මට කියන්න අමතක වුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ ෆස්ට් ඩේ එකේ අපි ගියේ උෂ්ණි ඉඳන් සුජෝ වලට. සෙකන්ඩ් ඩේ එක ෂැන්හායි, තර්ඩ් ඩේ එක ෂැන්හායි. Oh, Mama. Oh, hello. Maria. Be careful. Yeah, see? She's too much caring. Too much caring? Oh my god. දැන් අපි shopping mall එකකට ආවා. පේනවනේ මගේ යාළුවා මගේ බෑග් එකත් අරගෙන මොනවද කරනවා I don't know what she was finding. මේ තමයි මගේ outfit එක. එළියේ ගොඩක් රස්නේ. ඒක නිසා අපි පැය 3-4ක් විතර shopping mall ඇතුළේමයි ඉඳියේ. අපි මොන හරි ගන්න කියලා තමයි ඇවිත් ඒ වුණාට ඉතින් මුකුත් ගත්තේ නැහැ. Because everything was so expensive. ඉතින් ඒ වුණාට හැමෝම මෙතනදී හැමදේම try කරා. free නේ ඉතින් free කිව්වොත් ඕනේ දෙයක්. මගේ යාළුවා නම් එතනින් simple makeup එකකුත් දාගත්තා. එහෙම තමයි ඉතින් ගැල්ලමයි. මේ ඉන්නේ අනිත් එක්කෙනා. එයා perfume try කරනවා. මාත් ඉතින් චුට්ටක් try කරලා බැලුවා free නේ. දන්නේ නැද්ද ඉතින් අපිටත් free කිව්වොත් ඕනේ දෙයක්. මෙතනත් එයාලා perfume try කරනවා. මේ ඉන්නේ මම නම් මේකප් දාන්න ආස නැහැ. ඒ වුණාට ඉතින් මං චුට්ටක් බැලුවා. එහෙම තමයි ඉතින්. අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගියා ස්නැක්ස් මොන හරි ගන්න. අපි යද්දි දවල් වෙලානේ. ඒක නිසා හොඳටම බඩගින්න ඉඳියේ. මේ පේනවනේ එතන අර ෆ්‍රී try කරන්න තිබ්බ grapes වගේ. මේ දෙන්න එක කනවා. මට චුට්ටක් ලැජ්ජත් හිතුණා. දැන් මෙතන මේ පයිනැප්පලුත් තියෙනවා. ඒකත් එහෙම තමයි. ඒව try කරන්න තිබ්බට මං හිතන්නේ මෙයාලා භාගයකටත් වඩා කෑවද කොහෙද. මේ ඒරියා එකේ නම් තිබ්බේ මාළු. ලස්සනට තියෙන මාළු නෙමෙයි කන්න ගන්න මාළු. මට පව් කියලාත් හිතුණා. ඒ වුණාට ඉතින් මාත් කනවා මාළු. දැන් ආයෙත් අපි මේ shop එකකට ආවා යාළුවෙක්ට socks වගේක් ගන්න. Oh, so hot. How is your trip? Right now, so tired because it's too hot outside. So yeah, we can't go anywhere. ඇත්තටම එළියට යන්න බෑ. එළිය හොඳටම රස්නේ. මේ දෙන්නේ අපි කාපුවා. මට කන්න කලින් වීඩියෝ කරන්න අමතක වුණා. ඒ කාලේ වරනව තමයි මතක් වුණේ. ඊට පස්සේ අපි ආයෙත් ගියා ස්නැක්ස් මොන හරි ගන්න. පේනවනේ ඉතින් විකාර කර ඉන්න. මේ වෙලාව ටිකක් හවස් වෙලා නිසා එළියට යන්න පුළුවන්. එච්චර රස්නේ නෑ. අපි ඉතින් ගියා ලස්සන ප්ලේස් එකකට. ඇත්තටම ඉතින් මට නම නම් මතක නෑ මේ ප්ලේස් එකේ. Yeah, we usually. I don't know. Sujo. Wow, color. You're so colorful. Show that one. Yeah. පේනවනේ මගේ යාළුවා. She's so supportive of taking videos. Such a nice friend. Here she's like my best friend. Yeah, so දැන් ඉතින් ඊට පස්සේ ෆොටෝස් ගන්න වැඩේ තමයි. එහෙම තමයි ඉතින් ගස්ලා. පේනවනේ. She's posting like a model. So cute. එයා විතරක් නෙමෙයි දැන් හැමෝම ෆොටෝස් ගන්න එක තමයි කරන්නේ. මේ වෙලාවේ චුට්ටක් වැස්ස. ඒක නිසා මගේ ෂූස් දෙමිලා තිබ්බේ. ඉතින් මං සැන්ඩල්ස් දෙකක් දාගත්තා. මාර කම්ෆර්ටබල්. අයියෝ මම වීඩියෝ එක අනිත් පැත්තට නේද ගන්නෙ. එහෙම තමයි ඉතින්. දැන් අපි මේ යන ගමන් මාර ටයර්ඩ්. දැන් අපි වෙන ප්ලේස් එකකට යනවා. මේ තින්නේ එතන. ඇත්තටම ඉතින් මට මෙතනත් නේම් එක නම් මතක නෑ. ඒ වුණාට මාර ලස්සන ප්ලේස් එකක්.
ඇත්තටම මම මෙහෙම වීඩියෝ එකක් හදලා රෙකෝඩ් කරන්න නෙමෙයි ඉඳියේ. So I'm just a little shy. Oh, I forgot to tell. I'm in China. I have been in China, I think, for a year. But this is first time I went out with my friends. I mean, ටිකක් trip එකක් ආපු පළවෙනි වතාව. We had a lot of fun, even though everyone cried. දන්න ඇති ඉතින් ගැල්ලමයිනේ හැමෝම හැමදාම එක්කෙනෙක් හරි ඇඬුවා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලෝනට නිකන් නර්සරි යන පොඩි අය වගේ ඒ වුණාට ඉතින් චූටි වෙලාවකින් ඔක්කොම හරි. දැන් අපි මේ හොඳටම මහන්සියෙන් ඇවිදලා ඉතින් අපි කොෆි එකක් හරි මොකක් හරි බොන්න තැනක් හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. මේ ෆස්ට් ඩේ එක හන්ද අපි සූට්කේස් අරගෙනමනේ ට්‍රැවල් කරේ. ඒක නිසා ඉතින් චුට්ටක් මහන්සි. චුට්ටක් නෙමෙයි හොඳටම මහන්සි. ඉතින් දැන් මේ කොෆි එකක් බොන ගමන් පේනවනේ මගේ යාළුවෝ වෙඩිච්ච තැන්වල. ඇත්තටම ඉතින් හරිම මහන්සි. ඒ වුණාට දැන් මතක් වෙති නම් ෂෝ යායිත් යන්න හිතෙනවා. එහෙම තමයි ඉතින්. දැන් කොෆි එක බීලා ඉවර වෙලා අපි මේ දැන් තව තැනක් බලන්න යන ගමන්. ඇත්තටම මට ඒ තැනෙත් නම මතක නෑ කොහෙද කියලා. බලන් ගියාම මට මුකුත් මතක නෑ. දැන් මම මේ වීඩියෝ එක කරද්දිත් ගොඩක් දවස් වෙනවනේ. ඉතින් මට හරියට ඒ ප්ලේසස් වල නම් මතක නෑ. හැබැයි එතන ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම මේ වීඩියෝස් වලට එතන ලස්සන පේන්නේ. ඇත්තටම එතන හරිම ලස්සනයි ඇත්තට දකිද්දි. මෙහෙම ඉන්න ගමන් හැම වෙලේම ටයිම් එක බල බල තමයි ඉන්නේ කොයි වෙලාවද ට්‍රේන් එක තියෙන්නේ කියලා. ඒ ඉතින් උදේ ට්‍රේන් එක මිස් වුණානේ. ඒ වුණාට වැඩක් නෑ. ඉතින් මේ පාරත් අපිට ට්‍රේන් එක මිස් වුණා. ට්‍රේන් එක බුක් කරපු යාළුවා කිව්වේ ඒක තියෙන්නේ 10 PM කියලා. ඒ වුණාට ට්‍රේන් එක තිබිලා තියෙන්නේ 9 PM. Ruma, how is your feeling? Don't ask Yoshini, I'm so tired. Monday, didn't sleep whole day. Yeah. Now again, missed the train. So nice. Yeah. All because of stupid. මේ ට්‍රේන් එක බුක් කරපු යාළුවාට බැන ඉන්නේ. එයා නිසා අපිට 2 AM වෙනකන් ඉන්න වුණා. පැය ගාණක් අපි ස්ටේෂන් එකට වෙලා ඉඳියා. අන්තිමට ඊට පස්සේ 30 minutes වලින් යන්න තියච්ච ගමනට 1.5 hour ගියා. දැන් මම අපි ට්‍රේන් එකේ යන ගමන්. So no